එපා වෙන අයත් එක්ක එකට ඉන්නේ කොහොමද? එපා වෙන අයත් එක්ක අපිට එකට ඉන්න උවමනාවක් තියෙන්නේ එයාගේ මොනවා හරි ඕන කරන දේකුත් තියෙන නිසා නේද? ගොඩාක් වෙලාවට අපේ ජීවිතේ එපා වෙන අය කියලා අපි සලකන්නේම අපි ගොඩාක් ආස කරන අයමයි. එයාගේ ආස කරන දේවල් ගොඩාක් තියෙද්දී තමයි කරුණක් දෙකක් එපා වෙන දෙයක් බවට පත් කරගෙන ඉන්නේ. ඒ කාරණේම ඔළුවට අරගෙන අපි ඒකම හිතනවා. එතකොට අපිට ගොඩාක් පුද්ගලයෝ එපා වෙනවා. ඒ එපා වීමත් එක්ක වෙහෙසක් විඳගෙන ගින්නක් මැද්දේ අපි ජීවත් වෙනවා. ඔබ මෙහෙම කරන්න. යම් පුද්ගලයෙකුගේ එපා වෙන කාරණේ ඔබේ ගුණයකින් පුරවන්න. සමාව දීම කියන ගුණයෙන් පුරවන්න. යමෙක් එපා වෙනවා නම් යම් කරුණක් නිසා ඒ කාරණයට සමාව දෙන්න. සමාව දීම කියන ගුණයෙන් ඒ තැන පුරවලා ඒ කෙනාව ඇසුරු කරන්න. එක්ක උපේක්ෂාවෙන් පුරවන්න. ඔබ ළඟ උපදව ගන්න මෛත්‍රියෙන් පුරවන්න. අනේ සුවපත් වේවා. ඔබේ ළඟ තියෙන කරුණාවන්තකමෙන් පුරවන්න. අනේ මේ කෙනාගේ මේ අඩුවනේ තියෙන්නේ. ඒ කෙනා ඔය අඩුපාඩු ඉස්සරහට හදාගනි. ටික ටික හදාගනි. කාලයක් අරගෙන හදාගනි. ඒ වගේ කරුණාවන්ත හිතකින් ඒ අඩුව පුරවන්න. ඒ විදිහේ එපා වෙන දෙයක් තිබ්බට මේ විදිහේ හොඳක් තියෙනවනේ කියලා. එක්ක ඔයගේ ಗುಣ කල්පනා කරන්න. ඒ ಗುಣ කල්පනා කිරීමෙන් අර එපා වෙන තැන පුරව ගන්න. ගොඩාක් ජීවිතේ අපි වෙහෙස විඳින්නේ එපා වෙනවා කියන කාරණේම අපේ ඉහට අරගෙන ඒක ඉහ උඩ තියා ගැනීම නිසා අපිට මේ ජීවත් වෙන්න ලැබෙන ටික දෙනා අපි මේ පා කරගෙන. ඔබ බලන්න ඔබ ළඟ මේ දෝෂය තියෙනවා. බොහෝ වෙලාවට මේ ප්‍රශ්නේ ගේන්නේ එපා වෙන අයත් එක්ක කොහොමද එකට ඉන්නේ කියන ප්‍රශ්නේ ගේන්නේ අපේම තියෙන දුර්වලතාවයක් නිසා. අපි ආන්ගේ දුර්වලතාවය අපි ළඟම තියෙන ගුණයකින් පුරවපු දවසට අපිට මිනිස්සු එපා වෙනවා කියලා එකක් නෑ. අපිට පුළුවන් සමාව දෙන්න. අපිට පුළුවන් උපේක්ෂාවට පැමිණෙන්න. අපිට පුළුවන් මෛත්‍රිය, කරුණාව ඒ වගේ ගුණ උපද්ද ගන්න. අපිට පුළුවන් මේ මිනිස්සුන්ට හැදෙන්න පුළුවන් කියන තැනට එන්න. එක්ක අපිට පුළුවන් ගුණ දකින්න. ආන් එදාට අපි මේ සමාජය ඇතුලේ එපා වෙනවා කියලා කන් කෙඳිරි ගන්නේ නැති සතුටින් ඉන්න මිනිස්සෙක් බවට පත් වෙයි. තිරුවන් සරණයි.